ඒ නොදන්නා අයගේ දැනගැනීම සඳහා අපි කියන්නේ මේක 78 90 දක්වා විශාල කාල පරිච්ඡේදයක මහා දැවැන්ත භීෂණයක් අපේ තිබ්බා ජයවර්ධන ප්‍රේමදාසගේ භීෂණය. ඒක තමයි මේ භීෂණය තමයි ජයවර්ධන ප්‍රේමදාසගේ භීෂණය. පටන් ගත්තේ 78 ඉවර වුණේ 90ක් පහුලා ගිහිල්ලා. ඒ නිසා ඒ ඉතිහාසය හරියට අපි තේරුම් ගත යුතු තියෙනවා. 88 තියෙන එක ඇතුලේ පොඩි කෑල්ල. කොහොමද සිද්ධ වෙන්නේ? අපි කවුරුත් දන්නවා මේක පටන් ගන්නනේ විධායක ජනාධිපති ක්‍රමයක් එක්ක. ඔබ දන්නවා ජයවර්ධන 1977 බලයට ආවා. 6ක බලයක් කරන් පාර්ලිමේන්තුවේ. ඊට පස්සේ ඔහු අපේ රටේ ව්‍යවස්ථා වෙනස් කරලා අපේ රටට අලුත් ව්‍යවස්ථා ක්‍රමයක් හඳුන්වා දුන්නා. විධායක ජනාධිපති බලය සහිත ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නා. හඳුන්වා දීලා ඔක්කො ඒකේ බලය කොච්චරද කිව්වොත් එහෙම ඒකෙන් කරන්න බැරි ගෑණියෙක් මිනිහෙක් කරන එකයි මිනිහෙක් ගෑණියෙක් කරන එකයි ඇරෙන්න අනිත් ඔක්කොම කරන්න පුළුවන් කියලා. මන්ත්‍රීවරුන්ගේ ඉල්ලාස්වීමේ ලියුම් ටික සාක්ෂි දාගත්තා. අඩු ගානේ රටට නෙමෙයි පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී දුන්නේ නැහැ ජයාර. දැන් ඔය ප්‍රජාතන්ත්‍රවාදීන් දොඩවන මහත්තුරුන්ට අපි කියන්නේ ජයවර්ධන තමන්ගේ පක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදී දුන්නේ නැහැ. මන්ත්‍රීවරු හැමෝගෙම ඉල්ලාස්වීමේ ලියුමක් කරන් සාක්ෂි දාගත්තා. ඒ මන්ත්‍රී කතාරොත් එම දිනයක් දැම්මා. එයා ඉල්ලාස්වීම. ඊට පස්සේ පටන් ගත්ත මර්ධනේ. පටන් ගත්ත මොකෙන්ද 1980 ජූලි වර්ජනය සිද්ධ වුණා. ඔබ කවුරුත් දන්නවා. ඒක කරේ අපි නෙවෙයි. සම සමාජ කොමියුනිස්ට් පක්ෂ වලින් කම්කරුවනේ. ඒ වර්ජනය ඉවරෙච්ච යාලා මොකද කරේ? අත්‍යවශ්‍ය සේවා නියෝග කියන එක දාලා හසුනීතිය දාලා ලක්ෂයකට වැඩි එකම් කර ප්‍රමාණයක් රැකියාව වලින් අයින් කර දැම්මා. ජයාර්ගේ වචනේ මොකද්ද? අපි ඒගොල්ලෝ යවනකෝ කනත්තට වර්ජකෙන් කනත්තට යවන කතා කරේ ජයාර්ගාදන. රැකියාව නැති කර විශාල ප්‍රමාණයක්. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? මම හිතන්නේ 20කට කිට්ටු ගාණක් දිවිනසා ගත්තා. රස්සාවල නැතුව ජීවත් වෙන්න බැරුව. එහෙම පටන් ගත්තා. ඊට පස්සේ වැඩ වර්ධන වලට උද්ඝෝෂණ ගහන්න වෙන මැරකණ්ඩායමක් හැදුවා. මැරකණ්ඩායමක් 1978 වෙනකොට මැරකණ්ඩායමක් හැදුවා. ජාතික සේවක සංගමයට සම්බන්ධ වෙලා හිටපු ඔය වරායේ CTBK වගේ ආයතන වල වැඩ කරපු එක්සත් ජාතික පක්ෂයේ කිට්ටුම කණ්ඩායම් අරගෙන මැරකණ්ඩායමක් හැදුවා. බයිසිකල් චේන් දීලා පොළු දීලා. ඒ මැරකණ්ඩායමට උපාලි විජේවර්ධනගේ පත්තරේ දිවයින පත්තරේ නමක් දැම්මා. මොකක්ද නම? තක් සංස්ථාව කියලා. තක් සංස්ථාවේ නම දාලා අපි නෙවෙයි නම දැම්මේ. උපාලිගේ පත්‍රය නම දැම්මේ. තක් සංස්ථාවක් හැදුවා. කොතන හරි වැඩ වර්ජනයක් සිද්ධ වුණොත් උද්ඝෝෂණයක් වුණොත් පාරේ පිකට් එකක් කරොත් එහෙම එතෙන්ට පැනලා ගැහුවේ ඒගොල්ලෝ හමුදා පොලිසිය ආවේ නැහැ. මැරව දාලා ගැහුවා. එහෙම තමයි ආවේ. 80 ජූලි වර්ධනයට කලින් පටන් ගන්න කලින් ඒ වගේ මැරව ගහලා සෝමපාල කියලා කම්කරුවෙක් මරා දැම්මා. දැන් ඉතිහාසයේ කවුද කතා කරන්නේ? උද්ඝෝෂණයක් කරාම මැරව දහලා සෝමපාල කියලා කම්කරු සහෝදරෙක් ඝාතනය කරා. ජයාර්ගේ ආණ්ඩුව පටන් ගත්තේ එහෙම ඝාතන ගණන් ලයිස්තු හදනවා නම් අපි කියනවා ලයිස්තු හදන කට්ටියට එතනින් පටන් ගන්නකො. ඒක සෝමපාල සහෝදර ඝාතනය කිරීම. ඒකෙන් පටන් ගත්තා. ඊට පස්සේ රට පුරාම ඇමතිවරු කණ්ඩායමක් හිටියා. මැර ඇමතිවරු හැම දිස්ත්‍රික්කයකම මැර ඇමතියෙක් හිටියා. කාටවත් දේශපාලන කරන්න දුන්නේ නැහැ. ඒ කාලේ අපි 1977 පස්සේ ප්‍රසිද්ධ දේශපාලන කරන්න පටන් අරගෙන රැස්වීම කරන්න දුන්නේ නැහැ. මට මතක කැකිරාවේ හිටියා මැර ඇමතියෙක් මහින්ද සෝමු. අපේ අනුරාධපුරේ සෞතුරු දාන්න පරම සෞතුරු දාන්න කැකිරාවේ. කඩුවෙල හිටියා පෝල් පෙරරා. කාටවත් දේශපාලන කරන්න දුන්නේ නැහැ. මයංගනේ හිටියා අපේ සමන් සහෝදරත් අහලා තියෙන දන්නවා. කැප්ටන් සනිවරත්න දේශපාලන කරන්න දුන්නේ කාටවත්. මම මේ නම දෙකක් කියන්නේ මතක් වෙන ඒගොල්ලන්ට. ඒ වගේ අර ප්‍රාදේශීය අධිපතිත්වය දක්වතු මැර ඇමතිවරු හිටියා ජාර්ගේ කාලේ. රැස්වීම කරන්න දෙන්නේ නැහැ. උද්ඝෝෂණයක් කරන්න දෙන්නේ නැහැ. පාවට බහින්න දෙන්නේ නැහැ. එහෙම බීසුණු පාලනයක් කරන් ගියේ ඒගොල්ලෝ. ඒ භීෂණය නොදන්න අය තමයි දැන් මේ 88 භීෂණයක් ගැන කතා කරන්න පටන් ගන්න තියෙන්නේ. ඊළඟට එතනින් නතර වුණේ නැහැ. 1981 ආවස් ඡන්දයක් සංවර්ධන සභාවේ ඡන්දය කියලා. සංවර්ධන සභාවේ ඡන්දය. එකපාරයි දුන්නේ එක. දිස්ත්‍රික් සංවර්ධන සභාව. ඒ දිස්ත්‍රික් සංවර්ධන සභාවේ ඡන්දෙදී යාපනයට ගිහිල්ලා මැරෙව්. ආණ්ඩුවේ මැරෙව් ගිහිල්ලා යාපනයේ ඡන්ද පෙට්ටි කොල්ල කෑවා. සමහර ඡන්ද පෙට්ටි තාමත් හොයන්න බෑ. ගිනි තිබ්බ විනාශ කර විතරක් නෙවෙයි ආසියා දකුණු ආසියාවේ වටිනාම පුස්තකාලේ යාපන පුස්තකාලේ ගිනි තිබ්බා. ගිනි තිබ්බද නැද්ද? අපේ රටේ කැලලක් මේ තියෙන අපිට මොකද්ද? යාපන දිවිච්ච වටිනාම පුස්තකාලේ ගිනි තිබ්බා එක්සත් ජාතික පක්ෂ ඇමතිවරු ගිහිල්ලා. සාමාන්‍යයෙන් ඒ කාලේ කියනවා මේකට ගියේ ගාමිණීලා 3 දෙනෙක් කියලා. ගාමිණීලා 3 දෙනෙක්. කවුද? ගාමිණී සානායක, ගාමිණී ජයප්‍රම පෙරේරා, ගාමිණී ලොකුගේ. ඒගොල්ලන්ගේ නායකත්වය තමයි මේ ගිනි තිබ්බේ. මහ විශාලක්. උතුරේ මහා දැවැන්ත යුද්ධයක් නිර්මාණය වීමටත් ඒක හේතුවක් වුණා. ඒගොල්ලන්ගේ හදවත ගිනි තිබ්බේ. පුස්තකාලයක් ගිනි තිබ්බා. කල්පනා බලන්න. දැන් බොගදසල ඔය රයින් වික්‍රමසිංහ අඬ හිටියන මිනිහාගේ අර ගෙදර ගිනි ගත් වෙලා පොත් එකේ පිච්චුණා කියලා. හැබැයි රයින්ලා ගිනි තිබ්බේ කාලෙක කොහමද? යාපනයේ හදවත වෙච්ච පුස්තකාල ගිනි තිබ්බා. ප්‍රචණ්ඩත්වයේ පටන් ගත්තේ ඒවෙන්. 1981 ගෙනාවා අධ්‍යාපන විනාශ කරන දවල පත්‍රිකාවල එකක්. ඔය රනිල් ගෙනාවේ. ඒක රනිල් අධ්‍යාපන තරුණ ඇමතිකම දරන කාලේ. මේ රනිල් ගෙනාව එකක්. ඒකට එරෙහිව අධ්‍යාපනය ආරක්ෂා කරන තරුණ මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ පාරට ආවා. ඒ ශිෂ්‍යයන්ට ගැහුවා. අස්පියෝ දාලා ගැහුවේ. අස්පියෝ පිට නැවිලා ගැහුවේ. මර්ධනය ආවේ එහෙම. හැබැයි ඒ කාලේ ශිෂ්‍ය සංගමයේ තිබුණේ අපේ නායකත්වයෙන්. හැබැයි අපි සමත් වුණා ඒ පහරව කාගෙන දවල පත්‍රිකා පරද්දන්. ජී.ආර් පළවෙනි උතාට පෙරදුනේ ශිෂ්‍ය ඉස්රායිදා. ඊළඟට ඉන්නතර උනේ නැහැ. උද්ඝෝෂණ කරන හැමෝටම ගැහුවා. ඔබ හිතලා බලන්නකෝ මම මේ තොරතුරු කීපයක් කියන්නේ. කාන්තා දිනයකදී
කාන්තා දිනේ පෙරපාලියක් ගියපු සම සමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධන මහත්මයා තුල කණ්ඩායමට ගැහුවා. පොලිසිය ධම්මල. කාන්තාවන්ට ගහන ජර ගාන්දුව. එහෙම තමයි ආවේ මේක. මේ 88 නෙවෙයි. මේ ඊට කලින් වම 82 3 කාලේ. එහෙම ගැහුවා. ඊට පස්සේ අන්දෙන්ගේ දවසේදී අන්දෝ උද්ඝෝෂණ කරාම අන්දෙන්ට ගැහුවා. ජර ගාන්දුව කියලා කියන අන්දෙන්ට ගහපු ආණ්ඩුව. ඉන්න අතරුනේ නැහැ. අපේ මහදුරු සරච්චන්ද්‍ර එදිරිවිල සරච්චන්ද්‍ර පෙරදෙන විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයා. සරච්චන්ද්‍ර මහත්තයා පොතක් ලිව්වා ධර්මිෂ්ඨ සමාජයක් කියලා. ඒ පොතෙන් විවේචනය කරා ජර. එනිසා මොකද කරේ? මැරව දාලා කානුවේ දාගෙන ගැහුවා සරච්චන්ද්‍රට. අපි අහමු දැන් එක්සත් ජාතික පක්ෂයේ මහතුරුන්ගේ ඒකට මොකද කියන්නේ කියලා. ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්න කරනවාගෙන අපිට ඉස්සෙල්ලාම ওই මොකක්වත් නැති කාලේ මහාචාර්ය එදිරිවිල සරච්චන්ද්‍ර කානුවේ දාන් ගැහුවද නැද්ද? ඒකට මොකද සිද්ධ වුනේ? මේ මොකක්වත් උන්නේ නැහැ. ඉන්න අතරුනේ නැහැ. අර සමහර පහර දීම් සම්බන්ධයෙන් සමහර ඔය මට මතකයි මොකක් හරි ඔය බෞද්ධ සංවිධානයක ගම්පහ දිස්ත්‍රික්කයේ පත්‍රිකාව ගැප්ප හැරගෙන ගියා. ඒකට උදු නඩුවක් තිබ්බ නඩුවෙන් ආණ්ඩුව පෙරදුනා. ඊට පස්සේ නඩු තීන්දුව දීපු සමහර නඩු තීන්දුව දීපු මිනිසුන්ගේ ගෙවල් ඉස්සරහා නඩු කරන් ගෙවල් ඉස්සරහා හූ කියලා ගල් ගැහුව ගෙවල් වලට. ජීආර්ගේ පාලනේ ආණ්ඩුවට විරුද්ධව තීන්දුව දුන්නයි කියලා ඒ තීන්දුව දීපු මිනිසුවරයාගේ ගෙදර ඉස්සරහා කෑ ගාලා හූ කියලා ගල් ගැහුව ගෙවල් වලට. එහෙමයි ජීආර්ලගේ ප්‍රයත්නවත් තිබුණේ. එහෙම මේක ඉස්සරහට ආවේ. නතර වෙන්න නැතු ඉස්සරහට ආවේ. ඊට පස්සේ ඉන්න අතරුනෙත් නැහැ. ස්ත්‍රී දූෂකයන්ට දුන්නා මොකද ජේ.පී. පට්ටම්. ගෝනවල සුනිල් කියලා කෙනෙක් හිටියා. සමහරට අහලා ඇති ඔබ දන්නවා. ගෝනවල සුනිල් කියලා. එක්සත් ජාතික පක්ෂයේ මැරේක් ස්ත්‍රී දූෂකයෙක්. ඔව් හිරේ හිටියේ. ජයවර්ධන මොකද කරේ? ජනාධිපති සමාව දීලා මිනිහව එළියට අරගෙන ජනාධිපති සමාව දීලා ස්ත්‍රී දූෂකයෙක් එළියට අරගෙන මිනිහට මුළු තිවෙන්ටම බලපාන සාමනිසුකමක් දුන්නා. ජේ.ආර්. දැන් ඉතිහාසෙ මොකද නොදන්න අපේ චූටි බබාලා ළමයි දැන් අපේ ඇඟිල්ල දික් කරනවා 88 89 අහන්න. අපි කියන්නේ ඉස්සර 88 කලින් 82 1 3 කට්ටිය ඉස්සර කතා කරලෙමු. ස්ත්‍රී දූෂකයෙක්ව දඬුවම් කරලා තියෙද්දි ජනාධිපති සමාජයේ හිරින්දාස් කරගෙන ඒ ස්ත්‍රී දූෂකයාට මැරයට රටටම බලපාන සාමනිසුකමක් දුන්නා නම් ජයවර්ධන යා කොහොම පළකෙත්. එහෙම මේක පටන් ගත්තේ. ඒතර එතනින් නතරුනේත් නැහැ. අපිට මතකයි එක වෙලාවක ওই ගැටපේ පන්සලේ හාමුදුරුවෝ මොකක් හරි ජයාට විරුද්ධ මොනවා කිව්වා කියලා ගැටපේ පන්සල වට කරලා කටුකම්බි ගැහුවා. දැන් කවුද ඒකට කතා? ඔය හාමුදුරුවනේ ගැටපේ පන්සල වට කරලා කටුකම්බි ගැහුවා. ජයා ඔය බෞද්ධ කතා කිව්වට. එහෙම තමයි මේ ඉතිහාසය පටන් ගත්තේ. එන්න අතරුනේ නැහැ. 83 මහචන්දේ තියන්නේ මෙතන තිබුණා. 83 මහමැතිවරණේ තියන්නේ නැතුව තිබිච්ච 6න් 5 ආණ්ඩුව මිසහට ගෙනියන්න 82 දෙසැම්බර් මාසයේ ජනමත විචාරණයක් තියලා හොරචන්ද දාලා ඒක කොල්ල කාලා මොකද කරගත්තේ? අර පාර්ලිමේන්තුවේම තව අවුරුදු 6කට දික් කරගත්තා. ප්‍රජාතන්ත්‍රවාදීද? මැතිවරණ තියන්නේ ප්‍රජාතන්ත්‍රවාදීද? මහාචන්ද තියන්නේ නැතුව මහාචන්ද තිබ්බනම් අර සංයුතිය වෙනස් වෙනවා. ඒ නිසා මොකද කරේ? ජනතා විමුක්ති පෙරමුණත් පාර්ලිමේන්තුවට යනවා. ඒ නිසා මොකද කරේ? ඡන්දේ කල් දැම්මා ජනමත විචාරණයකින්. එහෙමයි ඒගොල්ලෝ පටන් ගත්තේ 1983. ඉන්න අතර උනේ නැහැ. ඊට පස්සේ 1983 කළු ජූලි නිර්මාණය කරා. කළු ජූලි නිර්මාණය කරා. අපේ රට අපකීර්තියක් වෙච්ච සිංහල දෙමළ ජනයා අතර බෙදුම් රේඛාව නිශ්චිතල ගහලා වෙන් කරපු ලෝක ඉස්සරහ ලංකාව අපකීර්තිපත් කරපු කළු ජූලි නිර්මාතෘවරු කවුද? ජයවර්ධන පාලනේ. මේක මේ ගම්වල ඉන්න එක්සත් ජාතික පාක්ෂික කලබල වෙන්න එපා. මේක කියන්නේ ඒගොල්ලෝ ගැන නෙවෙයි. ජයවර්ධන පාලනේ මේ කියන්නේ. ජයවර්ධන පාලනේ. කළු ජූලි නිර්මාණය කරලා අපේ රටේ හැමතැනම තිබිච්ච දෙමළ ජනතාවට අයිති කඩසහප්පු ගෙනිතියලා උන් මරා දැම්මා. ඒ මැර කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ ආශිර්වාද සත්‍ය මැර කණ්ඩායම පොලිසිය පැත්තට බලන් හිටියා. වෛද්‍යවරු මැරුවා. ඉංජිනේරුවරු මැරුවා. ඔබ දන්නවද සිනමා ශාලා ගියා ගෙන තිබ්බද කියලා? අපේ රටේ ගොඩක් සිනමා ශාලා තියෙන දෙමළ මහත්තුරුන්ට අයිතිලා සිනමා ශාලා ගොඩක් ගෙන තිබ්බා. අනුරාධපුරේ ගෙන තිබ්බා. කොළඹ ගෙන තිබ්බා. චිත්‍රාගාර ගෙන තිබ්බා. ආර්.ටී. චිත්‍රාගාර ගෙන තිබ්බා. චිත්‍රාගාර ගෙන තිබ්බා. චිත්‍රපට විනාශ වුණා. බාලතියේ කාලේ චිත්‍රපටයක් තිබ්බා සිරිපතුල කියලා. බෞද්ධ චිත්‍රපටයක්. ඒ සිරිපතුල කියන චිත්‍රපට නිෂ්පාදනය කළ දෙමළ මහත්තයෙක්. මට මතක වෙන්කට් වගේ නම. එයාව ඝාතනය කරා. ඝාතන කදියා කිව්වලු මම තමයි සිරිපතුල හැදුවේ කියලා. ඒව ඇහුවේ අර මැරෙව. සිරිපතුල චිත්‍රපට නිෂ්පාදක කරපු දෙමළ මහත්තයාත් මැරුවා. එහෙමයි පටන් ගත්තේ. ඒක විශාල විනාශයක් කරා. අපි හැම ඒගොල්ලන්ගේ 83 කීයක් විතර දේපල පිච්චුවද කියලා. පුච්චපු දේපල ගන්න. ඒ මැරෙව මේ රටේ ජනතාවගේ දේපලනේ. දෙමළ ජනතාවට අයිති වුණා රටේ දේපලනේ ඒවා. කඩසාප්පු, චිත්‍රපට ශාලා, චිත්‍රාගාර කොච්චර විශාලද? මිනිස්සු කොච්චර මැරුවද? තේරුම් ගන්න. එහෙම මරලා ඊට පස්සේ මොකද කරේ? ඒ කළු ජූලිය පාවිච්චි කරලා දේශපාලන පක්ෂ තුනක් තහනම් කරා. තේරුමක් නැතුව. ජනතා විමුක්ති පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය, නව සමාජවාදී. ওই පක්ෂ තුන තහනම් කරා. තහනම් කරලා අර දෙක පස්සේ අයින් කරා. ජනතා විමුක්ති පෙරමුණේ තහනම් දිගටම පවත්වාගෙන ආවා. මොකද අපි කරවරත්? අපි කිසි වරදක් කරලා තිබුණේ නැහැ. අපිට නඩුවක් තිබුණේ නැහැ මොකක්ද? අපි ජූලි කලබල සම්බන්ධයි කියලා කවුරක්වත් මොකද අපිට කියලා තිබුණේ නැහැ. එහෙම නඩු මොකක්වත් නැහැ. හැබැයි තහනම දිගට කරගෙන ආවා. ඒ කියන්නේ මොකද්ද? ජූලි කලබල ඒගොල්ලෝ ජූලි කලබල ඇති කරලා ඒක උපයෝගී කරගෙන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දේශපාලන කරපු දේශපාලන ව්‍යාපාරයක් තහනම් කරා.
අපි අහනවා සමාජයෙන් යුක්ති කරක මිනිසුන්ගෙන්. ඒකට මොකද කියන්නේ ඔයගොල්ලෝ? 1988 89 ඇඟිල්ල දික් කරන්න කලින් අපි අහනවා මේ හැම කෙනාගෙන්ම 1983 ජනතා විමුක්ති පෙරමුණ තහනම් කිරීම ගැන ඔබ මොකද කියන්නේ? ඒකට උත්තරයක් දෙන්න අපිට. නිකන් නොදන්න කතා කියන්න කලින් ඒකට අපිට උත්තරයක් දෙන්න. ඒක වැරදි. ඒක දේශපාලන කුමන්ත්‍රණයක්. දේශපාලන වශයෙන් අපිට මොන දෙයක් නිසා පක්ෂ තහනම් කරලා අපිව මර්ධ කරන්න උත්සාහ කරා. ඉන්න අතර වෙන්නේ නැතුව අපේ පක්ෂයේ නායකින්ගේ ඔළුවට රුපියල් 50000 ගන්න ලන්සු තිබ්බා. ඔබ දන්නවා. රෝහණ විජේවීර උපදේශක ගමනායක සෝමන සමරසිංහ වගේ 5 දෙනෙක්ගේ නම් වලට කිව්වා මේ 5 දෙනා අල්ලා දීපුවාට රුපියල් 50000 ගන්න දෙනවා කියලා. අපේ රටේ කවුරුවක්වත් ඒ 50000 ගන්න ගියේ නැහැ. එහෙම පටන් ගත්තා ඒගොල්ලෝ. ඊට පස්සේ මර්ධනයේ දිගින් දිගට ආවා. පෝස්ටර් ගහන සහෝදරු මරන්න පටන් ගත්තා. එහෙමයි ආවේ. තහනම් කරාම අපරද විචයිතිය අපි තහනම් මොනතක දේශපාලනය කරා. මොකක්ද දේශපාලනේ? අපි කරේ තහනම් ඉවත් කරගෙනම දේශපාලනේ. අපි පළවෙනි අවුරුද්දේ පෝස්ටර් ගේ මාත් ගැහුවා. මොකක්ද ගැහුවේ? ජනතා විමුක්ති පෙරමුණේ තහනමට වසරයි තහනම් වහ ඉවත් කරනවා. ඔක් ගැහුවේ. හැබැයි එහෙම ගහන සහෝදරුන් අරන් ගිහලා මැරුවා. ඔබ දන්නවා අනුරාධපුරේ සහෝදරෙක් ඝාතනය කළා යන. එහෙම මේක ආවේ. ඊට පස්සේ එහෙම වෙලා තමයි 1987 මොකද්ද ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන්නේ. ඉන්දියාවට යට වෙලා ගිවිසුම අත්සන් කරනවා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරාම ඊට එරෙහිව මුළු රට පුරාම විරෝධයක් ආවා. ඒක අපි කවුරුත් කරපු එකක් නෙවෙයි. රට පුරා විරෝධයක් ආවා. රජීව් ගාන්ධි ඇවිල්ලා රජීව් ගාන්ධිට තිබ්බ ආචාර පෙළපාලියක් නාවික හමුදාවේ. රජීව් ගාන්ධි ආචාර පෙළපාලිය පිළිගන්න වෙලාවේ නාවික හමුදාවට නාවික සෙබලෙක් රයිෆල් බඳෙන් ගැහුවා රජීව් ගාන්ධිට. ජීවිකාරයක් නෙවෙයි. අපේ පක්ෂ කෙනෙක් නෙවෙයි. ඒ ආවේගයට සෙබලා. ඇයි තමන්ගේ රට යටත් කරාම කවුද දරාගෙන ඉන්නේ? එහෙම සිද්ධ වුණේ. දැන් ඉතිහාසය දන්නේ නැහැ නේ මේගොල්ලෝ කවුරක්. එතකොට අන්නේ දවසේ රට පුරාමත් පෙළපාල ගියා. ලක්ෂ ගණන් ජනතාව පෙළපාල ගියා. නිරායුධ ජනතාව. ඒ පෙළපාල වලට වෙඩි තියලා 147ක් මැරුවා. ජාර්ගේ ආණ්ඩුව. අපි අහමු. නිරායුධ පෙළපාල කියපු නිරායුධ පුරවැසියන්ට වෙඩි තියලා උඩින් ඇවිල්ලා වෙඩි තියලා 147ක් මරා දැම්මා. එහෙම පටන් ගත්තේ. අන්න එහෙම ආපු මර්ධනයකට තමයි අපිට සිද්ධ වුණේ ප්‍රතිචාර දක්වන්න. නිසා 88 නිකන් ඉබේ ආවේ නැහැ. එතකොට අපි තහනම් ව්‍යාපාරයක් නිසා අපට සිද්ධ වුණා ඒකට කොහොමද රයිට් ඒ විදිහේ ප්‍රතිචාරයක් දක්වන්න. නිසා 1988 කියලා කියන්නේ ක්‍රියාවක් නෙවෙයි ප්‍රතික්‍රියාවක්. ඒක මතක තියාගන්න. අර මහා දෙවන්ත අති බිහිසුණු ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනයට අපි දක්වපු ප්‍රතිචාරය. ඒ විතරක් නෙවෙයි කාලේ ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ අපේ රටේ ජනතාව ඝාතනය කරන්න නිල නොවන හමුදා ගොඩක් හැදුවා. මොනවද හැදුවේ? කොලකොටි හැදුවා. ඒක කළු බලලුද මොකද කහ බලලුද කියලා වර්ගයක් හිටියා. ශ්‍රා හිටියා, ප්‍රා හිටියා. ඒ જાතියේ නිල නොවන හමුදා හදාගෙන දහස් ගණක් අපේ රටේ තරුණ පරපුර ඝාතනය කරා. විශ්වවිද්‍යාල ශිෂ්‍ය කොච්චර මැරුවද? මරා දැම්මා. විශ්වවිද්‍යාලේ යාම මරණවරෙන්තුවක් වුණා ඒ කාලේ. එහෙම සිද්ධ වෙලා තිබුණේ. සම්බන්ධකම් මොකක්වත් නෙවෙයි. ඊට පස්සේ බොහෝ ඝාතන කරලා ඒවා තහනම් වෙලා තිබිච්ච අපි මත පැටවුවා. මම ප්‍රධාන කීපයක් කියන්න. එකක් විජය කුමාරතුංග ගැන කතා කරනවා. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රසිද්ධිය කියලා තියෙන වෙලාවක විජය කුමාරතුංග ඝාතනය සම්බන්ධ හොයපු කොමිසමේදී තහවුරු වුණා කියලා විජය කුමාරතුංග මරු එක්සත් ජාතික පක්ෂෙන් කියලා. දැන් එයා ওই වචන වෙනස් කරාට ප්‍රසිද්ධිය කියපු එකක් තියෙනවා. ඒක ඔය මොකද Facebook වල තියෙනවා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. එහෙම කිව්වා යා. ඊළඟට අපි කවුරුත් දන්නවා ප්‍රේමකිරි දල්විස් මහත්තයා. ගීත රචකයෙක් වෙච්ච සුන්දර මිනිස්සෙක්. ප්‍රේමකිරි දල්විස් මරලා ඒක අපි පෙර දැම්මා. හැබැයි ප්‍රේමකිරි දල්විස් මහත්තයාගේ නෝනා දරුවෝ ප්‍රසිද්ධිය කිව්වා 3-4 පාරක් මට මතකයි මහින්ද රාජපක්ෂේ මූණට කිව්ව එක පාරක් මොකද්ද? ඒවා මරපු කෙනා තාම ආණ්ඩුවත් එක්ක ඉන්නවයි කියලා. ඒත් ඔය ගීත ක්ෂේත්‍රේ නැත්නම් ගුවන්විදුලි ක්ෂේත්‍රේ තාමත් ප්‍රබලයි. ඒ පුද්ගලික පරිගණීම් වලට. එහෙම ඝාතන කරේ. එහෙම ඝාතන කරලා තහනම් වෙච්ච අපි මත ඔක්කොම දැම්මා. වෙන්නේ මහා දැවැන්ත බිහිසුණු ව්‍යාපාරයක් ගෙනිච්චා. ගෙනලා 60000කට කිට්ටු ගාණක් අපේ රටේ ජනතාව මරා දැම්මා. ඉතින් එහෙම මරා දාපුවා තමයි අපෙන් අහන්නේ ගාණ කීයද කියලා. ඉතිහාසෙට ඒගොල්ලෝ අයිති නෑ වගේ. ඒකට ප්‍රතිචාර දක්වද්දී අපි හැමදාම පිළිගන්න මොකද්ද? ඒකට ප්‍රතිචාර දක්වද්දී අපේ අතිනුත් අපේ අතින් කියන්නේ කවුද? ඒකට ප්‍රතිචාර දක්වපු අපේ බිම්මට්ටමේ සහෝදරු අතිනුත් කිසියම් වී යුතුනේ දේවල් වෙලා තියෙනවා. අපි ඒක පිළිගත්තු ව්‍යාපාරයක්. හැබැයි ඒගොල්ලෝ පිළිගන්නේ නෑ නේ ගැන. අපි පිළිගන්නකොට රයිට් ඒකට ප්‍රතිචාර දක්වද්දී අපේ අතින් වෙච්ච අඩුපාඩු අපි දකිනවා කියලා රයින් වික්‍රමසිංහ කිව්වද ඒගොල්ලෝ කරපු වැඩි හරි කියලා? නැත්නම් අඩුපාඩුවක් තියෙනවා කියලා? රයින් වික්‍රමසිංහ කිව්වේ නෑ. ඒගොල්ලෝ කරපු වැඩි අඩුවක් තියෙනවා කියලා. ඒගොල්ලෝ ඒක ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලන්ට අයිති නැහැ වගේ යන්නේ. හැබැයි අපි දන්නවා ඒ කාලේ රට පුරාම වදකාගාර විශාල ප්‍රමාණයක් පවත්තන් ගියා ඇමතිව. වදකාගාර පුද්ගලික වදකාගාර ඇමතුරු පවත්තන් ගියා. එකක් තමයි බටලන්ද වදකාගාරේ. ඒක අයිති වෙලා තියෙන කාටද? ඒක බල ප්‍රදේශයේ රනිල්ගේ. ඒ රනිල් තාම මොකක්වත් කිව්වේ නැහැ නේ බටලන්ද වදකාගාරේ පිළිබඳව. කවුරුත් ඇහුවෙත් නැහැ රනිල්ගෙන්. නිසා ඔය රූපවාහිනියට එනකොට වෙලා කහන්නකෝ කවුරු හරි නේද? රනිල්ගෙන් බටලන්ද තත්ත්වය කොහොමද කියලා. ඒගොල්ලෝ අපේ රටේ වටිනා මිනිස්සු ඝාතනය කරා. රිචඩ් සොයිසා කියලා හිටියා ඉතාමත් වටිනා මාධ්‍යවේදියෙක්. රිචඩ් සොයිසා. ගෙදරට ඇවිල්ලා තට්ටු කරලා අරගෙන ඉඳලා මරා දැම්මා. විජේදාස ලියනාච් සහෝදරයා දක්ෂ නීතිඥයෙක්. නීතිඥ ගණනාවක් මරා දැම්මා. ඒ නිසා මේ මහා පොළොව නුවරන අපරාධයක් කරලා 1978 දෙවන්ත මර්ධනයක් පවත්තන් ඇවිල්ලා. ඒ මර්ධනය දරා ගන්න බැරුව ඒකට ප්‍රතිචාර දක්වපු අපේ ක්‍රියාවන් ගැන ප්‍රශ්න කරන කලින් අපි සමාජයෙන් ඉල්ලා සිටිනවා අපි වෙතෙන්ට තල්ලු කරපු පත් කරපු අර මහා දෙවන්ත මර්ධනය කරපු ජී.ආර්. ප්‍රේමදාස පාලනයේ ලොක්කෝ ගැන ප්‍රශ්න කරන්නේ නැද්ද කියලා ප්‍රශ්න කරනවා. ඒ නිසා
ඉතිහාසය වැරදියට විකෘති කරලා මේ ප්‍රශ්න කරන එක වෙනස් කරන්න ඕන. අපි ඔප්පු කරලා තියෙන 1990න් පස්සේ ඊටම දුෂ්කර කොන්දේසි මැද්දෙත් අපිට ප්‍රචණ්ඩ නොවි දේශපාලන කරන්න පුළුවන් කියලා. ඔබ කවුරුත් දන්නේ 1990න් පස්සෙත් අපේ සහෝදරු ඝාතනය වුණා. 1990න් පස්සේ අපි 94න් පස්සේ දේශපාලන කරද්දි 95 96 කාලේ අපි කොළඹ දිස්ත්‍රික්කයේ චම්මික සුනන්ද කියලා සහෝදරෙක්ව පෝෂ ගහද්දි ගහලා මැරුවා. ඔය SD ගේ මැරේ. සිරිදාස කියලා අපේ සහෝදරයෙක්ට උද්ඝෝෂණයකදී දීලා මැරුවා. මේ මාතලේදී අපි දිසා සහෝදරය දන්නවා ඒක. ඊට පස්සේ නයිදුවා වඩු කියලා අපේ අම්බලන්ගොඩ සහෝදරයෙක්ට ගහලා මැරුවා. මේ මහින්ද රාජපක්ෂගේ ගෝලියෝ ගහලා. කටුවනදී වෙඩි තියලා ජූලම් පිටි අමරේ වෙඩි තියලා අපේ දෙන්නෙක් ඝාතනය කරා රැස්වීමක. අපි ප්‍රචණ්ඩකාරී වුණේ නැහැ. ඒගොල්ලෝ එහෙම කරාට. එහෙම ඉතිහාසයක් තියෙන්නේ. මේ මුළු ඉතිහාසයම පැත්තක දාලා මොකක්ද දැන් මේ 88ක් 89ක් ගැන කතා කරන නිසා අපි කියන්නේ මොකද්ද 88 89 ගැන කතා කරනවා නම් ඒක වෙනම කතා කරමු. මොකද අපිත් කැමති ඒ කතා කරන්න හරියට දිගෑරලා දිගපළලත් එක්ක. මොකද එහෙම කතා කරොත් ඔය ආණ්ඩු කරන බොහෝ දෙනාට ඉන්න වෙන හිරගෙවල් ඇතුලේ. දැන් අපිට ඝාතන කියනවනේ. ඉතින් නඩු දාන්න තිබ්බනේ. දැන් ජනතාව විමුක්ති ප්‍රණ අපිට කාටවත් එහෙම නඩු දාලා දෙනවා මිනිමරුන් චෝදනා වලට. එහෙම දාලා නැහැ. ඒ නිසා දැන් මේ පරාජයට කිට්ටුනාම පරාජයෙන් ඉවුරු වැටිලා අතට මොකක්වත් අහුවෙන්නේ නැතුනම අපිට පහර දෙන අවියක් 88 89 අරගෙන ගහන අයට අපි කියනවා ඊට පස්සේ ඒකට ලෑස්ති වෙන්න මොකද අපි මේ ඔක්කොමත් අරන් එන්නම් ඔයගොල්ලෝ ගාවට ඔක්කොමත් අරන් එන්නම් කියලා. සාදෙන සහෝදරනේ අපි තේරුම් ගන්න ඕන කම තියෙනවා අද සතුරු කලබල වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ කලබල වෙලා